හොඳයි. අපිත් එක්ක මේ ගමනට එකතු වුණාට ස්තුතියි. මේක ඇත්තටම කෙනෙක්ව අතුලාන්තගෙන මෙහෙයවන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න කරන පුංචි විග්‍රහයක්. අපි මේකට පදනම් කරගන්නේ මයර්ස් බ්‍රිග්ස් න්‍යාය. මේකනම් ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු ප්‍රශ්නයක් නේද? ඇයි අපි සමහර අයත් එක්ක ක්ෂණිකවම ක්ලික් වෙන්නේ ඒ තවත් අයත් එක්ක එහෙම වෙන්නේ නැත්තේ? සමහර විට පෞරුෂ වර්ග තේරුම් ගත්තොත් මේකට යම් තාක් දුරට පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙයි. හරි. අපි පටන් ගන්න කලින් මතක තියාගන්න ඕන වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. හොඳම ප්‍රතිඵල ගන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. විශේෂයෙන්ම වෙන්න ඕන දේ නෙවෙයි ඇත්තදම Tamanට හිතන දේ ගැන අවංකව හිතලා උත්තර දෙන්න. ඒක තමයි වැදගත්ම. හොඳයි. එහෙනම් බලමු අපි මේ යන ගමනේ පියවර මොනවද කියලා. අපේ පෞරුෂයේ ප්‍රධාන පැති 4ක් ගැන අපි එකින් එක කතා කරන්න යන්නේ. අපි පටන් ගමු පළවෙනි එකේ. ඊ තමයි ශක්ති ප්‍රභාවය. සරලවම කිව්වොත් කෙනෙක් ශක්තිය, ඒ කියන්නේ එනර්ජි එක ලබාගන්නේ බාහිර ලෝකයෙන්ද එහෙමත් නැත්නම් තමුන්ගේම අභ්‍යන්තර ලෝකයෙන්ද කියන එක. මේක තව ටිකක් පැහැදිලි කළොත් E සහ I කියන අකුරු දෙකෙන් කියවෙන්නේ කෙනෙක් මානසිකව රීචාර්ජ් වෙන්නේ එහෙම නැත්නම් ආතතියෙන් මිදෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මිනිස්සු එක්ක ගැවසීමෙන්ද එහෙම නැත්නම් ටිකක් තනියම ඉඳලාද කියන එක. හරි. දැන් මේ බලන්න බහිර්වර්තික. ඒ කියන්නේ එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ගේ ලක්ෂණ වම් පැත්තෙත් අන්තර්වර්තික. ඒ කියන්නේ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්ගේ ලක්ෂණ දකුණු පැත්තෙත් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ දෙකෙන් Tamanට වැඩියෙන්ම ගැලපෙන්නේ මොකක්ද කියලා. වම් පැත්ත නම් E අකුරත් දකුණු පැත්ත නම් I අකුරත් කොහේ හරි ලියාගන්න. හොඳයි. පළවෙනි අකුර හරි. දැන් අපි යමු දෙවෙනි එකට. ඒ තමයි අපි අවට ලෝකෙන් තොරතුරු ලබාගන්නේ කොහොමද කියන එක. මෙතනදී S සහ N කියන අකුරු දෙකෙන් පෙන්වන්නේ අපි තොරතුරු දිහා බලන විදි දෙකක්. සමහරු ඇසට පේන අතට අහුවෙන සංයුක්ත කරුණු වලට වැඩියෙන් කැමතියි. තවත් අය ඒ දේවල් වල තියෙන සැඟවුණු අර්ථ, රටාවන් සහ අනාගත හැකියාවන් ගැන හිතන්න කැමතියි. මෙන්න ඒ දෙකේ වෙනස. සෙන්සරියක්, ඒ කියන්නේ සෙන්ස කෙනෙක් කරුණු විස්තර වගේ දේවල් වලට අවධානය දෙනවා. හැබැයි සහජ බුද්ධිමය කියන්නේ ඉන්ටියුටිව් කෙනෙක් රටාවන් අර්ථයන් වගේ දේවල් ගැනයි හිතන්නේ. බලන්න මේ දෙකෙන් වැඩියෙන් ගැලපෙන්නේ මොකක්ද කියලා. හරි. මේක සමහර විට ටිකක් තේරුම් ගන්න අමාරු ඇති. අපි මෙහෙම කරමු. පුංචි අත්හදා බැලීමක් කරලා බලමු. හිතන්න ඉස්සරහා තියලා කෝපයක් විස්තර කරන්න කිව්වා කියලා. බලන්න මේ උත්තර දෙක දිහා. සංවේදකෙක් ඒකේ උස, පාට, හැඩය වගේ භෞතික දේවල් ගැන කියනවා. හැබැයි සහජ බුද්ධිමයෙක් ඒ කෝපය හා සම්බන්ධ වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ සාද, පරිසරයේ, ක්‍රීඩා වගේ දේවල් ගැනයි කියන්නේ. දැන් පැහැදිලි නේද වෙනස? එහෙනම් තෝරාගන්න තමන්ගේ අකුර Sද නැත්නම් Nද? හරි. අකුරු දෙකක්. හරි. දැන් අපි යන්නේ තුන්වෙනි එකට. ඒ තමයි අපි තීරණ ගන්න විදිහ. මෙතන T සහ F අකුරු වලින් කියන්නේ තීරණයක් ගන්නකොට අපි වැඩියෙන්ම බර තියන්නේ මොකටද කියන එක. සමහරු වෛශේෂික තර්කය, ඒ කියන්නේ ලොජික් එකට මුල් තැන දෙනවා. තවත් අය තමන්ගේ පෞද්ගලික වටිනාකම් සහ ඒ තීරණය අනිත් අයට බලපාන විදිය ගැන වැඩියෙන් හිතනවා. චින්තකයෙක්, ඒ කියන්නේ තින්කර් කෙනෙක්, හැඟීම්වලට වඩා ඇත්තට තාර්කික විශ්ලේෂණයට මුල් තැන දෙනවා. හැබැයි ෆීලර් කෙනෙක් අනිත් අයගේ හැඟීම් සහ හරි වැරද්ද ගැන තමන්ගේ හිත කියන දෙයට වැඩියෙන් සවන් දෙනවා. තීරණය ගන්නකොට වැඩිම විශ්වාස කරන්නේ මොන ක්‍රමයේද? හිතලා T හෝ F අකුර ලියා ගන්න. හොඳයි. අපි දැන් ඇවිත් ඉන්නේ අවසාන පැතිකඩට. මේකෙන් කියවෙන්නේ අපි ජීවත් වෙන්න කැමති විදිහ ගැන. ඒ කියන්නේ අපි ලයිෆ් ස්ටයිල් එක ගැන. J සහ P වලින් පෙන්වන්නේ ජීවිතයට පිවිසෙන ආකාර දෙකක්. සමහරු සැලසුම් කරලා සංවිධානාත්මකව හැමදේම තීරණය කරලා පිළිවෙලකට ඉන්න කැමති. තවත් අය කැමති විවෘතව, නම්‍යශීලීව එන විදිහට මුහුණ දෙන්න. මෙන්න ඒ දෙකේ වෙනස. විනිශ්චය කරන්නෙක්, ඒ කියන්නේ ජජර් කෙනෙක් සැලසුම්, ව්‍යුහය වගේ දේවල් වලට කැමතියි. හැබැයි ග්‍රහණය කරන්නෙක්, ඒ කියන්නේ පර්සීවර් කෙනෙක් ක්ෂණික තීරණ සහ විවෘත විකල්ප වලට කැමතියි. දැන් අවසාන අකුරත් තෝරගන්න Jද Pද. නියමයි. දැන් අමාරුම හරිය ඉවරයි. අපි දැන් තෝරගත්ත අකුරු හතරම එකතු කරලා බලන්නයි යන්නේ. දැන් අතේ අකුරු හතරක් තියෙන්න ඕන. ඒ හතර අපි හොයාගත්ත පිළිවෙලටම එකට තියන්න. ඒ කියන්නේ මුලින්ම E හෝ I, ඊට පස්සේ S හෝ N, ඊළඟට T හෝ F සහ අන්තිමට J හෝ P. මේ තියන්නේ උදාහරණ කිහිපයක්. මේ විදිහට හැදෙන අකුරු හතරේ කේතය තමයි පෞරුෂ වර්ග 16න් එකක් නියෝජනය කරන්නේ.
හොඳයි. දැන් හැමෝටම තමන්ගේ කේතේ ලැබිලා ඇති. ඉතින් මේ හොයාගත්ත දේ තමන්ගේ ජීවිතය ගැන, සම්බන්ධතා ගැන කරන කියන දේවල් ගැන මොන වගේ අලුත් දෙයක් කියාවිද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.